හිතන්නේ මතක ඇති නේද? අපි දික්කැද පිල්ල කරේ. අද දික්කැද පිල්ල නෙමෙයි. දික්කැද පිල්ලට එන නියෝජන වෙන සර්ය මතකද? ඈසර්යනේ. ඈසර්ය මතකයි නේද? පුතාට මතකද? හරි very good. ඒතර අද අපි කරන්නේ කෙටි ස්පිල්ල. කෙටි ස්පිල්ල වෙන්න කෙටි ස්පිල්ල. මේ බලන්න මෙන්න මෙහෙ. හරිනේ? මේ කෙටි ස්පිල්ල. ඒතර කෙටි ස්පිල්ල අකුරකට යෙදුවම නියෝජනය වන ස්වරය තමයි ඊ. අපිට තියෙනවානේ ආ ඈ ඊ ඌ ඒ ඕ කියලා ස්වර ටික තියෙනවා. එස් මෙන්න නියෝජනය වෙන ස්වර. මේ පිල්ලන් දැම්මම මෙන්න නියෝජනය වෙන ස්වරය කියලා දැන් ඔයාලට මම ස්වර තුනක් දීලා ඇති. නේද? ඇල පිල්ල, දික්කැද පිල්ල, කෙටි ඇද පිල්ල, දික්කැද පිල්ල දීලා ඇති. අද කෙටි ස්පිල්ල. කෙටි ස්පිල්ල දැම්මම බබා බලා ගන්න මේ පැත්ත. කෙටි ස්පිල්ල දැම්මම ඊ තමයි නියෝජනය වෙන්නේ. අපි දාලා බලමු එන. යමු එන අපි පාඩමට. මෙන්න බලන්න. ඔන්න අපි මයන්නට දාමු. ඔන්න. මි. හරිද? මි. හරිනේ. ඔන්න මි. හරිද? මි. මි කියලා ඔය ශබ්ද කරන බලන්න. ටීචර් විතරක් නෙමෙයි ඔයගොල්ලෝ ශබ්ද කරන දරුවනේ. හරි. දැන් මේ දිහා බල මේ පාඩම ගැන බලන දරුවොත් ශබ්ද කරන්න. මි කිව්වම යනවද ස්වරයක් එනවද කියලා. දැන් මේ දරුවෝ ටික හරි. ඔයගොල්ලෝ හරි. ඊ ශබ්දය. මෙන්න ඊ ශබ්දය එනව නේද? මි. ඔන්න ඊළඟට කයන්නට දාමු බලන්න. කි. දැන් ඊළඟ පාඩමේ යනකොට මේක ටිකක් වෙනස් වෙනවා. මී, කී. එතකොට නියෝජන වෙන ස්වරය ඊ ස්වරය වෙනවා. දැන් අපි ඊනේ කරන්නේ ඊ. ඔන්න මී. මේක කී. හරිනේ? ඔන්න මේක බලන්න. හොඳයි. ඔන්න මම දැන් දාන්න ඔයගොල්ලෝ කියන්න බලන්න දරුවනේ. කොබලන තුසන්න හරියට. හරි. ඔව්. දී. ඔව්. එහෙම තමයි. ඊළඟට මෙන්න. පි. මෙන්න ඊළඟට මේක. වි. මේ එක වසරෙත් කරලා තියෙන්න ඕනේ. දැන් අදම ඔයගලන්ට යන්න ඕන අකුරු තුනට දාලා ගිගිරි මිහිරි කිකිලි නිවිති දිනිති සිංගිති ඒ විදිහට ඕන යන්න. මම මේ ඉතින් පොඩියට තාම තාක් කරගෙන යනවා. හරිද? දැන් හොඳයි එක පුතෙක් මට කියන්න මියන්නින් වචනයක්. ඔව් මිට. හරි. කියන්නේ. ඔව් කියන්න. අකුරු දෙකකටම දාලා කමක් නැහැ නේද? ඔව්. හරි. ඔය කිරි කන්න ආසද? ආවනවල් ලිව්වා හොඳේ පුතේ. දී. ඔයාලේ කටේ තියෙනවා එංගා. දියන්නේ. කියන්න බලන්න මතක් කළා හරියට. හරි. දීව. හරිනේ? දීව. ඊළඟට පියන්නේ. ඔව් පීනි පිට නේද? පීල. ඔන්න පීල කියලා දාමු. වියන්නේ. වි අකුරේ. විල හරි. ඔන්න දැන් කියමු බලන්න. කියමු හොඳ බබාලා වගේ. මිට ටග්ගාල කියන්න ඕන. මිට. කිවි. දිව තියෙනවනේ ඔයගලන්ටනේ. දිව. ඊළඟට පීල. ඊළඟට විල. ඔව් අපි එන කරමු අකුරු තුනේවත් කරමු නේද? ඔව්.
ඔන්න බලන්න. කියන්න. මිහිරි. මේක කියවන්න පුළුවන් වෙන්නේ අකුරකට මේ ස්පිල්ල දැම්මම ශබ්ද කරන්න පුළුවන් අයට විතරයි. ශබ්දය කරන්න පුළුවන් අයට ඕනම වචනයක් ලියන්න පුළුවන්. මිහිරි, සිංගිති, නිවිති, කිකිලි. නේද? පිනිති, දිනිති. ඔය නම් ලියන්න පුළුවන් එන්නේ. මෙන්න මේ හරියට මේ ශබ්දය මේ ස්පිල්ල දැම්මම ශබ්ද කරන්න පුළුවන් නම් විතරයි. ඔන්න දැන් මං දාන්නම් පොඩි ක්‍රියාකාරකම. හරිද? ඔන්න බලමු. අපි ගමු මී අකුර. ඔන්න මම රවුම් කරනවා. හරිද පුතේ? ඔව්. එයාලට පුළුවන් නේ. ඔන්න දැන් අපි මේ අකුරෙන් හදමු වචන. මේ මී අකුර මුලට දාලා අපි හදමු වචන. මියන්නේ එක්කෙනෙක් කියන්න. ඔව්. මේ තියෙන්නේ මිට කියලා. ඔන්න එකක් කියනවා මිට නේද? ඔන්න මිට. තව එකක් කියන්න. ඔයා කියන්න තව එකක්. හරි. මිල. ඔව්. තව එකක්. අය හතරක් දීලා තියෙනවා ටීචර් ලියන්න. ඔව් මිස. එයයි කන්න කැමති කෑමක් කියන්නේ ඒ නම් මිදි. ආනේව තමන් කැමති කෑමක් කියන්න පුළුවන් මිදි. මිදි වලට කැමතිලු. එතකොට අපට මේ අකුරෙන් විතරයිද ලියන්න පුළුවන් නෑ. අනිත් අකුර වලට පිල්ලම් දාලා ලියන්න පුළුවන්. මේ පිල්ලම දාලා අපි වචන හදන්න ගෙදරදී. දැන් ඔන්න ටීචර් එකක් කියලා දුන්නා. ඒ විදියට අනිත් ඒවාත් ලියන්න පුළුවන් වෙන්න ඕන. දැන් දී අකුර ගත්තොත් දියනෙනුත් ලියන්න පුළුවන් වෙන්න ඕන. මොන අකුරෙන්ද දෙන්නේ? අකුරෙන් අපි හිතලා අකුරු දෙකේවා අකුරු තුනේවා ලියන්න ඕන. මේ ශබ්දයකට තියෙන්නේ ශබ්දය හඳුනා ගන්න. ශබ්දය හඳුනාගෙන ඊට පස්සේ අකුරු දෙකේ වචන ලියන්න ඕන. අකුරු දෙකේ වචන ලියලා මේ වගේ ප්‍රායෝගිකව තමන් කොලයක් අරගෙන ලියන්න. මම කියලානේ තියෙන ලියලා ඒවා දාන්න ප්ලෑන් බෝඩ් එකෙන් ඊට පස්සේ අස් කරන්න ලියලා දාලි වල වයින් කරන්න. ෆයිල් එක දාලා තියෙන්න අරින්න. බලා ගන්න. ඊළඟට අකුරු දෙකත් හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ අකුරු තුනට යන්න. හරිනේ. හරිද? අනේ ඒ ආකාරයෙන් ඕන කරන්න නැතුව නම් බෑ. මොකද පිල්ලම් බැරි වුණොත් කියවීම බැරිය. කියවන්න බැරි වුණොත් ටීචර් දුන්නොත් වචන අසාලිවීම ඒවයිනොත් වැරදෙන්න ගන්නවා. ඒ නිසා අපි හරියට කරොත් හරි. හරිනේ? ඔව්. දැන් ආයෙත් කියවන්න බලන්න මේ ටික. දැන් මේ හදපු වචන ටික කියන්න බලන්න. ඔව්. ඒක හරි. මිට, මිල, මිස, මිදි. හරි. අපි අකුරු දෙකෙන් ලියන්න ඊළඟට අකුරු තුනෙන් ලියන්න. ඔන්න C අකුර ගත්තොත් හොඳ අපි දැන් මේකක් මකුම් බලන්න. ඔන්න අපි ගමු C. අම්මලක් එකතු කරගෙන මේ වැඩේ කරන්න ඕගොල්ලෝ. ඔන්න C. සියන්නේ. සිරස. ඔව්. ආවා එහෙනම් ඉන්නේ සීනියක් දකින්න නැති නේද? සිහින.
තව සිරස සිහින තව සිතට තව සිතන ඕන තරම් ලියන්න පුළුවන්. කියන්න ගත්තත් කියන හොල් ගන්න. හරිද? දැන් මේ ටික කියන්න බලන්න. මේ ටික පුළුවන් නේ? පුළුවන්ද? ඔව්. ඊළඟට මේ ටික මෙහෙම මේව බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. මේව කරන්න ඕන, ලියන්න ඕන. ලියන්න ඕන, ලියලා කියවන්න ඕන. නැතුව යන්න අමාරුයි ගමන. හරිනේ? ඒ කොටස හරියට කරාම තමයි වැඩේ ඉවරයක් වෙන්නේ. නැත්තම් අනිවට අර පිල්ලම බෑ වෙන මෙතන වැරදුනා. ඒ කතා බෑ. ඒව කතානේ. කතා නෙවෙයි අපිට ඕන වැඩ. වැඩ පෙන්නන්න. ලියන්න කියන්න. හොඳයි නේද දරුවෝ? ඊළඟ දවසේ මම එන්නම්. ඊළඟ පිල්ලම තරම්